හරි සුබ දවසක් සියලු දෙනාට සිනමන් මූඩ් YouTube channel එකේ. ඇත්තම හොඳ වීඩියෝ එකක් අද. ගොඩක් ඉඩමක් සොයන මහත්තුන්ට අර මේ වීඩියෝ බලන්න වීඩියෝ ෂෙයා කරන්න මුලින්ම දෙයක් කරන්න සිනමන් මූඩ් YouTube channel subscribe කරලා ෂෙයා කරන්න මොකද හේතුව ඇහුවොත් හොඳ වීඩියෝස් දෙන හින්දායි. එතකොට ඉඩමක් ගන්න කට්ටියට මේ වීඩියෝ එක ඇත්තම ගොඩක් වටින වීඩියෝ එකක්. හරි. එතකොට මේ ඉඩම ඇත්තම මුලින්ම මම වැව්වේ ඒගොල්ලන්ගේ කොටියා කුඹුරේ අක්කර 30 ගාණක් දැන්ට අක්කර අපි 15කට වැඩි වවලා තිනවා. මේ ඉඩම අපි පැල දෙකේ සිස්ටම් එකට සහ පැල තුනේ සිස්ටම් එකට දැන් යුවේ දැන්ට අවුරුද්දයි කහමාර වෙන يعني සිස්ටම් චේන්ජ් අනුව අවුරුද්ද දෙක පැල තියෙනවා කහමාර පැල තියෙනවා මාස 4 පැල තියෙනවා එහෙම තේත් තියෙනවා අක්කර එකමාරක් දෙයක් තියෙනවා අවලි වෙලා ඇත්තටම මේක මේ එතුමාට පොඩි මුදල් හදිස්සියක් කරලා කියන්නේ මට කොහොමද දෙන්න යෝජනා කරන්න කියලා මේක තව දෙයක් තමයි කුරුණු ව්‍යාපාරය මේක සැලැස්ම හැදුවේ ඇත්තම කියවනම් මේ අපි දැන් මෙතන මේ පොඩි පැලක එකම පස්ස වෙනන්නම් පොඩි පැල කැලක් හැදුවේ මේක view එක හොඳයි මොකද සංචාර කර්මාන්තය ඉතාමත්ම සුබදායක ඉඩමක් මොකද හොදින් අර තියෙන බෝගල විලේජ් එකේ ඉතල බෝගල ඒ කියන්නේ ආසියාවේ දකුණු ආසියාවේ ලොකුම පතල් තියෙන මේ ඒරියා එකේ තියෙන්නේ ඒතර මේ ඒ පාට අපි සාමාන්‍ය කොටිය කුඹරෙන් හැල්ලා කරකල වත්තට සාමාන්‍යයෙන් කිලෝමීටර් 4ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ඇත්තම කියනවා මේක කබාන ගහලා කියන්නේ ඒක සංචාර ව්‍යාපාර කරන කට්ටිය දන්න මොකද කරන්න ඕන කියලා. ඉතින් මේකේ කුරුඳු වවපු නිසා අපි ඇත්තම කියනවා නම් ඒකනොත් ලොකු ආදායමක් ගන්න පුළුවන් ගන්න මහතුන්ට ඊට වැඩි ආදායමක් ගන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයෙන්. හරි. ඒක නිසා ඔයාලට පේන සාමාන්‍යයෙන් අපි මේකේ කුරුඳු වගා කර දෙනවා මාස සාමාන්‍යයෙන් මෙහි පායනවා මාසකට වැඩිය. නමුත් කුරුඳු ගස් වලට කිසිම හානියක් වෙලා නැහැ ඔයාලට පේනදී. මම මේ වවපු සිස්ටම් එක අනුව දැන් මේකේ එක පැත්තක් සුද්ධ කරගෙන යනවා. ඒතකොට එක පැත්තක් නුහුරු පැහැගෙන යනවා. එතකොට ගන්න කට්ටියට ඊටාම වටින ඉඩමක් මේක. ඔයගොල්ලෝ එන්න මාත් එක්ක මම පෙන්නන්නම් ඒ කියන්නේ අපි කරපෙඩ. දැන් මේ තියෙන්නේ ඇත්තටම කියනනම් පැල 3 හිටෙව්වා. ඒ කියන්නේ තව වැඩිපුර ආදායම ගන්න. හරි. ඔයාලා තමයි සාමාන්‍ය මේක ලොකු බෑවුමක් නැහැ. අර ඒ බෑවුම තිබ්බට මේවා ලස්සනට ස්ටෙප් හදලා ලොකු කබාන හරි ඒ කියන්නේ හොටෙල් ව්‍යාපාරයට සුපිරි ඉඩමක් තමයි මේක. මේක දරවචින් අර අක්කර 30ක වගේ පුළුම් ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට පේනවනේ අර සාමාන්‍ය අර වීඩියෝ පේනවනේ කොච්චර ලස්සන වීඩියෝ එකක්ද කියලා. අපි මේක ඇත්තම ස්ටෙප් තිබ්බෙත් මෙතන සාමාන්‍යයෙන් කබාන ගන්න. නමුත් අපි ඒවා පස්සේ කාලට හොටෙල් ව්‍යාපාරයට ගන්න. නිසි කළමනාකරණයක් කරලා තියෙනවා. මොකද හැමතැනටම අපි ලස්සනට වාහනෙන් එන්න පාරවල් දාලා තින්නේ. අපි තාම කියන්නේ පාරවල් තියලා තින්නේ ඒ වගේ වගාකටු කරලා නැහැ. අපි ඒ කියන්නේ දැන්ට අවුරුදු එකමාර කලින් වවපු කුරුඳා මේ තියෙන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ පේනදී දැන් මේ ඊටම මේ පැත්ත සම්පූර්ණම නුහුරු පැහැගෙන යනවා. ඔයාලට පේන සාහන 15 ගස් කෑලි 8ක් 10ක් තියෙනවා. ඒ කියන්නේ අපි අර බකට් දෙක දාපු සිස්ටම් එක අනුව. ඒ කියන්නේ වැඩි ආදායමක් ගන්න. හරි. ඔයාලට පේනවනේ මේ ලස්සන නුහුරු පැහැගෙන යනවා. ඒකින්ද ඔයගොල්ලොන්ට වටිනා කට්ටියන ඉන්බොක්ස් එකේ පුළුවන් ඕනට යෝජනාවක් දාන්න. මේ ඊටම කොච්චරක් වටිනවද එහෙම කියලා වෙලා අක්කර 30ක් තියෙනවා. එන්න අපහ ඉක්පන සිනමන් නම්ගොඩ ඇත්තම කියනවා නම් ඔයගොල්ලෝ ඉඩම ගත්තත් මේකේ සම්පූර්ණව මේන්ටේන් කටයුතු සියලු දේ කර දෙන්න පුළුවන් මට. ඒ කියන්නේ මට අවස්ථාවක් මේ කරන්න මම තමයි මේ ඊටම වැව්වේ. ඒ නිසා ඔයගොල්ලෝ ඉන්බොක්ස් ගන්න මේ ඊටම කොච්චර වැලියුවත් වටනවද කියලා. එහෙනම් වීඩියෝ ෂෙයා කරන්න වීඩියෝ බලන්න හැමෝම බලලා ඉඩමක් ගන්න මහත් එක්ක මේක වැඩිම ෂෙයා කරන්න. ඇත්තම කියනවා මේ ඉඩම වටින්නේ මේ ගමේ කට්ටියට වටිනව නැත්තේ නැහැ. නමුත් මේක වටින්නේ ගොඩක් කොළඹ පැත්තේ මහත්තුරුන්ට. ඒ කියන්නේ හොටෙල් කියන්නේ සංචාරක කර්මාන්තයේ සුසු වටිනා මේ ඉඩම වටින්නේ. හරි. එහෙනම් කොළඹ ඉන්න මහත් එක්ක අරගෙන ඉන්නවම බලලා ඇවිල්ලා වැලියු එකක් දෙන්න. සුපිරි ඉඩමක් සිනමන් නමුවට තමයි කියන්නේ. එහෙනම් සුබ දවසක් දෙන්නට.